හායි යාළුවනේ කොහොමද අදත් ඉතින් මාළු වලන්න යන ගමන් වෙල මැදින් තමයි යන්නේ ඉතින් අද නාරේ ක්ලෝලෙක් කළන් තමයි යන්නේ ඉතින් කට්ටිය කොහොමද ඉතින් සනීපෙන් ඉන්නවද මේ පේනවනේ අපේ පැත්තේ ගොයන් සෙට් එක මම යන පාර තමයි මේ මම ඉතින් හැමදාම යන්නේ එකම ප්ලේස් එකට අදත් ඉතින් එතෙන්ටම යනවා සුපිරියටම අද පායනවා අවසරුවට නම් වහී වගේ ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි මේ දවස්වල තියෙන අපේ පැත්තට දැන් ආයෙත් වරන් දානවා අපි යන්කු ඉතින් ගිහිල්ලා ඉස්සෙල්ලාම ආරුන්ට යොද දාගෙන බිලියක් බා ගන්න ඕන අපි ගිහිල්ලා බලමු ඉස්සෙල්ලාම වතුර කොහොමද කියලා මොකද බිලියක් බා ගන්න වතුර බලා ගන්නත් එපා හරියටම එහෙම වුණොත් එහෙම ආරුන්ට යොද දාමු මේ පේනවනේ ලස්සන වටපිටාවක තමයි මං ආවේ. ඔන්න ඔහොම තමයි ඉතින් අපේ පැත්ත. තව සතියකින් දෙකකින් ඉතින් ගොයමුත් කැපෙනවා අපේ පැත්තේ. ඒත් එක්ක මාර වැස්සක් කොයි තියෙන ඉතින් ගොයන් කපන්නේ කොහොමද ඉතින්? වැස්සේ ගොයන් කපලා වැඩකුත් නැහැ තේරුමක් නැහැ. කොහොම තමයි ඉතින්. ස්වභාව ධර්මයේ දැන් වෙනස් වෙලා තියෙන්නේ. අපි යන් ඉක්මනට ඔන්න ඉතින් මම යන පාර කාටද මතක පැල මතක කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. ඔන්න ඉතින් දැන් ඔයිට ළඟා වෙන ගමන් ඉන්නේ පට්ට වතුරක් යන්නේ. ඔන්න ඉතින් යාළුවනේ ප්ලේස් එකට ආවා. අද මාර වතුරක් යන්නේ මේ ටිකෙන් මේ පේනවනේ. අද මේ ටිකේ වතුර වැඩි. අපි දාන බලමු මොනවයි තත්ත්වයක් වෙයිද කියලා අර එක්ක අල්ලගන්න. වතුර වැඩි එක තමයි ගොඩක් කේස් එක. අපි එහෙනම් ඉස්සෙල්ලාම බෝවල එක්ක අල්ලලා ඊයතර ගහගමු. ඔන්න එහෙනම් යාළුවනේ පළවෙනි එක දාගන්න යන්නේ. බලමු පළවෙනි මේට මාළුවෙක් අහුවේද කියලා. අද පට්ට වතුරක් යන්නේ. ඒක වාම් දානවනේ ඒක තමයි ගොඩක් කේස් එක. නැත්තම් මම ෂෝක් එකට දේශී මාළුවෙක් අල්ල ගන්න පුළුවන්. එන්ට්‍රා පළවෙනි එක තිත්ති. උනම් මන් දාන්නේ වතුරට දානවා. පොඩි වැඩි මාළුවා. මොකද මෙන්න මෙහෙම අරගෙන කොන්දෝඩින් ගහ ගන්න ඕන. ඉතින් පළවෙනි යට ඔන්න ඔහම දාගත්තා. ඉතින් ගැට ගහගෙන ඉන්න තමයි. ඉතින් දැන් ගැට ගහගන්න. දෙවෙනි කරත් ඉතින් එසේමයි මාළු එක්කද ඉස්සෙල්ලාම ගහගන්න තමයි ඕන. අපි එනම් මේ වැඩේ කරගමු. අම්මට උඩු වේ ලොකු බෝගලේ මුව ගහගමු දැන් එහා යොතේ. මෙන්න දෙවෙනි එක දැන් යාළුවනේ යොත් දෙකක් දාගත්තා මෙතන හරියද දැන් අපි එහා පැත්තට ගිහිල්ලා බලමු තව යොතක් තියෙනවා ඒ යොත දාගන්න තැනක් බලමු මොකද අද වතුර වැඩිනේ දාගන්න මචං වැඩි ප්ලේස් නෑ වතුර රැඳෙන තැන් හරියද
පේනවනේ ඉතින් යන තැන්. කොහොම තමයි ඉතින් මම මාළු අල්ලන්නේ. ඔන්න යාළුවනේ මං කිව්ව ප්ලේස් එකට ආවා. දැන් බලන්න ඕන යොතක් දාගන්න පුළුවන්ද කියලා ආරුන්ට. යොතක් දාගන්න බැරි වෙන ෂේප් එකක් තමයි තියෙන්නේ. බලමු අපි බිලියක් බාගන්න බලමු. ඔයාලගේ ඉතින් ලයික් එකෙන් කමෙන්ට් එකෙන් තමයි තව එක්කෙනෙක්ට වීඩියෝ එක බලන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉතින් මම ආදරෙන් මතක් කරනවා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න යන්න කියලා. ඔන්න යාළුවනේ. පළවෙනිය. දෙන්න. අඳුරනද මෙයාව? දන්න කට්ටිය කියාගෙන යමු බලන්න මේ මොකෙද්ද කියලා. දන්න කට්ටිය කියාගෙන යමු බලන්න මේවා මොකෙද්ද කියලා. ඔන්න මෙයාගේ නම මොකක්ද? මෙන්න තුන්වෙනියා. ඔන්න එහෙනම් දන්න කට්ටිය කියාගෙන යමු බලන්න මේ මොකෙද්ද ඉන්නේ කියලා. මෙන්න කොහොමද ලස්සන? පාට ලස්සනයි නේද? අපනවා මේ අපාන හිටි අම්මට සිරියන් අත නාරා වැඩක් නැහැ. ඉතින් වතුර ගහන යනවානේ. දාන්න වැඩක් නැහැ. ඔන්න යාළුවනේ ඉතින් මම මාළු අල්ලලාදී දැක්කා මේ කරලා ගාවක් හරිද? දැන් ඉතින් යන්නේ මේකෙන් හොරෙන් එක මේ කරලා කඩන කන්න. අපි එන අයියා. හොරෙන් එක මේ කරලා කඩාගෙන අපි කකා මාළු අල්ලමු. එකක් කඩාගත්තේ. ගොඩක් කඩාගත්තේ නේ. වැඩි වැඩියෙන් ඉතින් ගොවි මහත්තයාට හම්බෙන්න ඕන. හොරින් කඩාගත්තේ අයිතිකාරයා හිටියක් දන්නේ නැහැ. මම ඉතින් දැන් ටක් ගාලා යනවා මාළු වල. අපි යන් එහෙනම් දැන් ඉතින් මාළු 3-4 දෙනෙක් අල්ලගත්තා ඔයි මේ අද වතුර වැඩි ඒත් එක්කම මේ මාළු පොඩ්ඩක් කට ගන්න හොරයි. අපි එන ඉතින් මේ ප්ලේස් එක පොඩ්ඩක් මාරු කරලා බලමු මාළු එක්ක අල්ලගන්න. පිට දාගත්තා හරිද? Nó mà cháu mẹ rồi hả chứ ඉස්සර බිලි පිට දාගෙන මං කනවා මම ආදලා දෙ අංග හරි දැන් තමයි මං හරි අන්නන්න කොටනවා බෙහෙත් ගහලා දාන්න තියෙන ඔය ඔය නෑ මැරෙන්නේ නෑ මම බිලි පිට දාගෙන ඉන්නේ බලන්න ඇදගෙන යනවා කියන. දැන් කිව්ව මම දුවලා කියලා අල්ලගන්න. ඉස්සලා මෙතන මාළෙක් ගමු.
ආයෙ වගේ දැක්කෝ මල ගහනවා. අම්මල. අදන් ගියා සපර නෑ. ළඟ හිටියනම් ගන්න තිබ්බා. අනවා. යද්දි දැක්කේ හරිද? දෙන්න මේ හරිය මචං ලොකු ආරෙක මචං ගැහුණා. වතුර ගහන යන හින්දා මේ යොත දාගන්න විදියක් නෑ. ගහන යන යොත. එහෙනම් ගමන්නේ. අපි යන්කෝ යොත් දෙකක් දාගත්තානේ. ඒ දෙක බලාගන්න මොන වගේ තත්ත්වයක් වෙලා තියෙනවද? හැම කාලයක් තව තියෙනවද කියලා බලන්න. අද බීලි බාලත් එච්චර ලොකු මාළුවෙක් අහුවුනේ නැහැ. මොනවා කරන්නත් ඔය ලෙස්සන ඔය. ඒක තමයි වෙන්නේ. ඉතින් යාළුවනේ පළවෙනි යොත ගාවට ආවා. අපි බලමු මේක ඇදගෙන. මේ කාලද? තව ඉන්නවද? බඩු ඉන්නවා ඔය. මේ අපි මෙහෙම දාගමු. අපි යන්කෝ දෙවෙනි එක ගාවට. ඇදගෙන ගිහිල්ලා වගේ තියෙන පාටක් තියෙන්නේ. අම්මට හුඩු නෑ ඔයි මේකෙත් ඉන්නවද? අපි බලමු තව හවස් වෙනකන් ඉන්නෝනේ. අපි එතන යන්කෝ මාළුවෙක් අල්ලගන්න. මම ඉතින් දැන් වෙන ප්ලේස් එකක් හොයාගෙන යන ගමන් අද යම ගන්න නෑ මාළු. චූටි මාළු විතරයි කන්නේ. අපි යන් ඉතින් ඉස්සරහට ගිහලා බලමු ප්ලේස් එකක් හොයාගන්න. වතුර වැඩි ඒකයි කේස් එක නැත්තම් නම් අවුලක් නෑ. මේ මොන මාළුවෙක් හරි අල්ලගන්න තිබ්බා. මේ ඒක තමයි ගොඩක් කේස් එක. වතුර වැඩි කේස් එක තමයි අද තියෙන්නේ. නැත්තම් මාළු ආව වෙනවා. ආර මව්වක් වැටෙන්නේ. Ada paharin malu Allah nih udah. Ada paharin, ada paharin. Orang shop kotor ya. Ini kana malu. When මෙයාගේ නම දන්න කෙනෙක් ඉන්නවා නම් පාලින් කමෙන්ට් එකක් දාන්න යන්න. Look. තවත් එකෙක් අද පොඩි උන් පේනවනේ අද පොඩි උන් හරි ගන්න ලොකුයි ඕ ලස්සන
මාළෝ. ඔන්න අහුවෙන මාළෝ. ඔන්න ඉතින් ලස්සන මාළුවෙක්. මෙයාගේ නම කමෙන්ට් එකක් දාන්න යමු බලන්න කට්ටිය. අද්දේ ගැලවුණා මොකෙද දන්නේ? එන්න. ඉඳලා එකෙක් ආවුණා. ඒ. එන්න. ඔන්න මචං මම දාගෙන හිටියා මචං මම දැක්කෙත් නෑ හරිද මම හිතුවේ මුලක පැටලලා කියලා ඔන්න බලන්න අහුවෙලා තියෙන හාදයක් තෙලියෙක් මචං මෙන්න තෙලියා සුපිරි නේද ඔන්න මචං තෙලියා සුපිරි භාණ්ඩයක් ඉතින් වෙන්න මෙයාගේ නම දාන්න කට්ටිය කමෙන්ට් කරන් අයියා ඔන්න මාළුවා ඔන්න යාළුවනේ මට ලොකු මාළුවෙක් අහු වුණා වීඩියෝ එක නම් ඔන් කරන්න බැරි වුණා මෙයාගේ නම දාන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් කරන් යන්න වෙන්න මචං මෙයාගේ නම දාන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් කරන් යන්න ඔන්න මාළුවා ඔන්න ඉතින් යාළුවනේ අදට මාළු අල්ලන් ඉවරයි හරිද දැන් තියෙන යොත් දෙක බලා ගන්න අපි බලමු පළවෙනි යොත පළවෙනි යොතේ මාළුවා ඉන්නවා අපි යන්කෝ දෙවෙනි එක ගාවට දෙවෙනි එකේ නම් මචං කාලා වගේ හැදගෙන ගිහුව පාරක් නම් තියෙන්නේ නෑ හලෝ ඒක මචං ඒකේ මාළුවා එදන් ගිහපු පාටක් තියෙනවා කොරලා ගිහිල්ලා මේ එහා පැත්තේ අර මාළුවා ඇදලා තියෙනවා ඔන්න ඔහොම තමයි ඉතින් අද මගේ දවස ගියමුනේ වෙන දවසක ලස්සන ෆිෂින් වීඩියෝ එකකින් සෙට් වෙමු එහෙනම් හැමෝටම ජය වේවා සුබ දවසක් එහෙනම් මං ගියා